අපි කතා කරන්න යන්නේ කාර්යක්ෂම ප්‍රවාහන සලස්මක් අනුව අපේ ඉන්ධන පිරිමැස්ම සකස් කරගන්න ආකාරය සහ රටේ ආර්ථිකයට අපේ අනුව දායක වෙන්නේ කොහොමද කියන එක. දැන් බලන්න අපි ප්‍රවාහන සලස්ම ගැන කතා කරනකොට අපේ urban context එකේ එහෙම කියනකොට අපි හිතන්නේ නාගරිකව ඇතිවන මේ වාහන තදබදය තුලින් අපි ගොඩාක් ආර්ථිකයට බලපෑම් ඇති වෙනවා. බලන්න අපි උදාහරණයක් ගත්තොත් පාර්ලිමේන්තු රෝඩ් එක. අපි දන්නවා හැමෝම පාර්ලිමේන්තු රෝඩ් එක අපි දියත උයන ඉඳන් අපි ගමු බේස් ලයින් රෝඩ් එකට. මේක අපි කිලෝමීටර් 6ක් වගේ ඩිස්ටන්ස් එකක් තියෙනවා. ලොකු ෆ්ලයිಓවර් එකක් තියෙනවා. ලේන් 6ක් වගේ මේ පාර තියෙනවා. මේ පාරේ අපි ට්‍රැෆික් රථ වාහන ගමනාකරණය බැලුවොත් දවසකට 1,20,000ක් පමණ වාහන ගමන් කරනවා මේ පාරේ කොළඹට සහ කොළඹින් පිටට. එතකොට මේ 1,20,000න් අපි සලකනවා පීක් අවර් එක කියන එක. ගොඩක් අයට උදේ 7-9 අතරතුර අපිට වාහන 7,000ක් පමණ මේක ට්‍රැවල් කරනවා. එතකොට මේ 7,000න් අපි බස් තියෙනවා බස් 10%කට වඩා අඩු ප්‍රමාණයක් 9ක් වගේ. එතන අපිට බස් තියෙන 220ක් 230ක් වගේ. එතකොට මේ බස් වලට අපි 120ක් විතර බස් වැඩි කරගත්තොත් මොකද වෙන්නේ කියලා බලමු. එතකොට මෙතන 120ක් විතර බස් වැඩි කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ අපි පැසෙන්ජර් කාර් යුනිට්ස් කියන එක. පැසෙන්ජර් කාර් යුනිට්ස් බස් වලින් 120ක් වැඩි කරගත්තොත් ඒකෙන් තව බස් 60ක් මේකට සම්බන්ධ කරොත් අපිට පුළුවන්කම දෙනවා the lane capacity එක. ඒ කියන්නේ අපේ තියෙන ලේන් එකේ ධාරිතාවේ එකහමාරකින් වගේ ලේන් එකහමාරක් වගේ වැඩි කරගන්න පුළුවන් මේ බස් 60ක් දැම්මොත්. මේක වෙන්නේ අනිත් රථ වාහන වලින් කාර්, මෝටර් බයික්, ඊට පස්සේ ත්‍රී වීලර් අනිත් යන වාහන වලින් අපිට යම් කිසි ප්‍රමාණයක් බස් වලට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ ලේන් එකහමාර නිසා අපිට අපේ සාමාන්‍ය ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් දෙගුණයක් පමණ. එතකොට මේ දෙගුණයක් වැඩි කරනකොට සාමාන්‍ය මිනිත්තු 15ක් 20ක් වගේ අපිට ওই කිලෝමීටර් 6 තුල අපිට වැඩි කිරීමක් ලබා ගන්න පුළුවන්. මේකත් එක්ක අපි දකිනවා සාමාන්‍යයෙන් මේ පීක් අවර් තුල විතරක් ලීටර් 650ක් 700ක් වගේ අපිට ෆුවල් ඒ කියන්නේ ඉන්ධන පිරිමහ ගන්න පුළුවන් මේ වගේ දෙයක් කරොත්. එතකොට මේකත් එක්කම මේ ලීටර් 650ක් වැඩි කරගන්නකොට අපිට සාමාන්‍ය මේක කැල්කියුලේට් කරලා බලුවොත් අවුරුද්දකට බිලියනයක් රුපියල් බිලියනයක් අපිට මේකෙන් ඉතුරු කරගන්න පුළුවන්. මේ බිලියනයක් ඉතුරු කරනකොට බලන්න මේ වගේ කොරිඩෝස් 5-6ක් තියෙනවා මේ කොළඹට එන. ඒ කොරිඩෝස් 5 ගත්තොත් මේක අපි එස්ටිමේට් කරොත් මේ හැම එකකින්ම කිලෝමීටර් 30ක වගේ සීමාවක් තුළ මේ ට්‍රැෆික් කන්ජෙෂන් එක අඩු කරන්න මේ වගේ දෙයක් කරොත් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට 40ක් 50ක් බිලියන 40ක් 50ක් රුපියල් අපිට ඉතිරියක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් අපි ලබා ගන්න පුළුවන් නම් කල්පනා කරන දැන් අපි ෆ්ලයිಓවර් එකක් හැදුවොත් ගුවන් පාලමක් නැත්නම් ට්‍රැෆික් මැනේජ්මන්ට් වෙන බස් ලේන් එකක් හැදුවොත් නැත්නම් තව අපි ඒ වගේ ට්‍රැෆික් මැනේජ්මන්ට් ප්ලෑන් වලට යනකොට මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් හැදුවොත් මේවට යන වීදම් බැලුවම ඔය ටිකක් අඩුයි. එතකොට මේ ලොකු අපිට ලොකු වේදමක් අඩු කරගන්න පුළුවන් මේ වගේ දෙයක්. එතකොට මේ ලැබෙන ඉතුරු වෙන සල්ලි අපිට පුළුවන්කම තියෙනවා අපේ ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් එක ඇතුලෙන් අරගෙන අපිට පොදු වාහන සේවයට මේ සල්ලි යොදව ගන්න පුළුවන්කමක් තියෙනවා ආර්ථිකමය වශයෙන්. එතකොට මේකට අපිට ෆයිනෑන්ෂලි මේ මුදල් මේ වශයෙන් උත් අපිට දායක කරගන්න පුළුවන්. ගොඩක් අපිට තෙල් ඉතුරු වෙනවා. මේ ඉතුරු වීමත් සමගම රටේ අනිත් ආර්ථික පැති කඩවල් අපිට සංවර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි මේ වගේ දෙයක් කරනකොට අපි කල්පනා කරන හැමතිස්සෙම අපිට එකපාරට වාහන පාරේ යන්න එපා කියන්න බෑ. නමුත් අපිට පුළුවන්කම දිනවා අර වාහන සාමාන්‍යයෙන් පෞද්ගලික වාහන වල ඒ කට්ටිය ඒ දිනපතා හැසිරෙන ආකාරය ඒගොල්ලන් තියෙන කම්ෆර්ට් ලෙවල් එක ඒගොල්ලන් තියෙන එයාර් කන්ඩිෂන් එක ඒ ටික අපි දෙන්නත් අවශ්‍ය වෙනවා මේ බස් වල. එතකොට අපිට ඉම්ප්‍රූව්මන්ට් එකක් යන්න වෙනවා මේ බස් වලට. ඒ බස් වලට කරන වියදම අපිට ලබා ගන්න පුළුවන්
වෙනත් ආකාරකින් ගොඩක් රටවල් වල සිංගප්පූරුව මැලේසියාව එංගලන්තය වගේ 1990 80 වර්ෂවලම මේ වගේ දේවල් කරලා තිනවා වැඩිපුර ටැක්සේෂන් එකක් වැඩිපුර බදු ප්‍රමාණයක් අරගෙන අර ප්‍රයිවට් වාහන භාවිතයෙන් අරගෙන පොදු ප්‍රවාහනයට යොමු කරලා තිනවා ඒ මුදල්. එතකොට ඒක කරගන්න පුළුවන් දෙයක් අතන. ඒක කරනකොට අපිට තියෙනවා මේ හැමෝගෙම හැමන්ටම අවශ්‍ය හැම මගියටම අවශ්‍ය කරන ඒගොල්ලන්ගේ කැමති ආකාරයට ඒගොල්ලන්ට යන්න තියෙන ලෙවල් එකට අපි ඒක හදලා දෙන්න ඕනේ. එතකොට එයා කන්ඩිෂන් අවශ්‍යයි. ස්පීඩ් එක ප්‍රධාන දෙයක් වෙනවා මේ මාකටිං කරනකොට. එතකොට ඒගොල්ලන්ගේ ටයිම් එක ඉතුරු වෙනවා. ඒගොල්ලන්ගේ මේ ආර්ථික මේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේ දේවල් අපි ගොඩක් අයට මාකට් කරන්න ඕනේ. එතකොට මේ වගේ දෙයක් කරන් යනකොට අපිට තියෙනවා ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න. ඒ ස්ට්‍රැටජිස් ගැන කතා කරොත් අපිට ඒ අතරම තව දේවල් කරන්න පුළුවන් මේවට සප්ලිමන්ට් කරන්න. අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ අවස්ථාවේදී කොළඹ හරි ඒතර බස්නාහිර පළාතේ හරි අපිට දකින්න පුළුවන් අපි වැඩ කරන සිස්ටම් එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට අපි මේ සාමාන්‍ය ෆිසිකලි අපිට පර්සන්ස් වෙන්න අවස්ථාවක් තියෙනවා. ගොඩක් වැඩ කරන ජනතාවට ඒගොල්ලන්ට සයිට් එකේ හරි ඔෆිස් එකේ හරි ඉන්න ඕනේ අවස්ථාවක් තියෙනවා. ඒ කටියට අපිට යොමු කරන්න ඕනේ මේ පොදු ප්‍රවාහන සර්වේ හරි ඒ වගේ කැපැසිටි එක දාර්ථා වැඩි වාහන වලින් ඒ කට්ටියට ට්‍රැවල් කරන්න හදලා දෙන්න ඕනේ. ඊට අමතරව අපිට තියෙනවා දවස් 2-3ක් ගෙදර ඉන්න වැඩ කරන්න, දවස් කීපයක් ඔෆිස් එකට ගිහලා වැඩ කරන්න. ඒ වගේ අයට අපිට සිස්ටම් එකක් හදලා දෙන්න පුළුවන්. ඒ ටිකක් ප්‍රවාහනේ අඩු කළේ. ඒ කියන අපි ඩිමාන්ඩ් මැනේජ්මන්ට් සයිඩ් එක කියලා. එතකොට අපි එකෙන් ගමනාගමනේ අඩු කරන්න පුළුවන්. ඒකෙන් ගොඩාක් සේවිං එකක් තියෙනවා. ඊට අමතරව අපි මේ ගොඩාක්ම අපි මේ දුක් වෙන්නේ මේ පාරේ කන්ජෙෂන් එක තියෙන්නේ, ට්‍රැෆික් කන්ජෙෂන් එක තදබදේ ඇතුළේ තියෙන මේ පොදු ප්‍රවාහනේ නිසා නෙමෙයි ප්‍රයිවට් වෙහිකල් ජීප් කාර් වගේ වගේ. ඒතර ඒක ගොඩාක් එක්ස්පෙන්සිව් වෙහිකල් තියෙනවා. ඒගොල්ලන්ට මේ චාර්ජ් එකක් කරා කියලා, ඒරියා ලයිසන්ස් ස්කීම් එකක් කරා කියලා, ෆුවල් එක වැඩි කරා කියලා ඒගොල්ලන්ට සාමාන්‍ය ප්‍රශ්නයක් ඉන්නේ. සල්ලි අපිට මුදල් අපිට ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ව පුළුවන් තරම් ගෙදර තියලා මොකද ටෙක්නොලොජිකලි ඒගොල්ලෝ ගොඩාක් ඇඩ්වාන්ස්. ඒගොල්ලන්ට ගෙදින්න වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දෙන්න තියෙන ඉන්ස්ට්‍රක්ෂන් විතරයි වැඩ කරන තවට. ඉතින් මේ වගේ දෙයක් අපි කතා කරා 2022 ත්. ඉතින් මේ 2026 අපිට ඇවිල්ලා තියෙන්නේ ග්ලෝබල් ඉකොනොමික් ක්‍රයිසිස් එකක්. 2022 ආවේ අපේ නැෂනල් ඉකොනොමික් ක්‍රයිසිස් එක. ඉතින් අපි මේක මේ ආකාරයට අපිට කරගෙන යන්න පුළුවන් නම් මේක ආකාරයට අපි හිතන්න පුළුවන් නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ වාහන තමන්ට අයිතිය නැති කරගන්න එක. අපිට අවශ්‍ය වෙන්නේ කාගවත් වාහන ලබා ගන්න හැකියි. ඒගොල්ලන්ට වාහනයක් තියෙන්න ඕනේ. නමුත් ඒ අතර අපි කල්පනා කරන්නේ පුළුවන් තරමයි ගමනාගමනය අඩු කරලා වෙනත් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි පාවිච්චි කරලා අපිට පුළුවන් මේ පාරේ තියෙන කැපැසිටි එක දාර්ථාවය අපිට ඊටාම කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ වගේ දෙයක් කරොත් එහෙම. ගොඩක් ස්තුතියි. Thank you.